බලන්න මේ ලුක් එක. මේක නිකන් තවත් SUV එකක් නෙවෙයි. මේක පාර යන ස්ටයිල් ස්ටේට්මන්ට් එකක්. ඔයා හොයන්නේ පෙනුමයි ටෙක්නොලොජියයි ගැම්මයි ඔක්කොම එකට කලවම් වුණ සුපිරිම රයිඩ් එකක් නම් මෙන්න ඒකට උත්තරේ. Honda Vezel Z Play 2025. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන් අපි වැඩේ පටන් ගමු. Vezel කියන්නේ ලංකාවේ අපේ මිනිස්සුන්ගේ හදවතේ තියෙන නමක්. 2014 ඉඳන් මේ දක්වා Vezel එක පරම්පරා ගණනාවක් අපිට හුරුයි. හැබැයි මේ 2024 අප්‍රේල් මාසේ ජපානයේදී එළි දක්වපු දැන් ලංකාවට එන 2025 ෆේස්ලිෆ්ට් Z Play මොඩල් එක කියන්නේ Honda සමාගම සම්පූර්ණයෙන්ම ගේම් එක වෙනස් කරපු තැනක්. මේකේ තියෙන්නේ වෙනමම playful vibe එකක්. මේකේ තියෙන්නේ 1.5 ලීටර් iVTEC එන්ජිමක් එක්ක එන Hondaගේ අති නවීන 2 motor HEEV hybrid system එක. මෙතනදී එන්ජිම විතරක් නෙවෙයි ඉලෙක්ට්‍රික් මෝටර් දෙකක් එකතු වෙලා වැඩ කරනවා. ඒ කියන්නේ ඔයාට ඉලෙක්ට්‍රික් වාහනයක වගේ ක්ෂණික ටෝක් එකක් ලැබෙනවා. වගේම එන්ජිම අනවශ්‍ය වෙලාවට නිහඬව තියෙනවා. මේක මාරම ස්මූත් එන්ජින් එකක්. ගොඩක් අය බයයි හයිබ්‍රිඩ් කිව්වම. හැබැයි මේ 2025 මොඩල් එකේ මේන්ටෙනන්ස් මාරම ලේසි. ලංකාවේ ඕනම තැනක දැන් මේවට ඕන කරන ඔයිල් ෆිල්ටර්, එයාර් ෆිල්ටර් තියෙනවා. මාස 6කට සැරයක් හෝ කිලෝමීටර් 5000න් 5000ට කරන සාමාන්‍ය සර්විස් එක විතරයි මේකට ඕනේ. විශ්වාසවන්තකම අතින් Honda කියන්නේ ඉහළින්ම තියෙන බ්‍රෑන්ඩ් එකක්. මේ කියන්නේ ECVT ගියර්බොක්ස් එකක්. මේක සාමාන්‍ය ගියර්බොක්ස් එකක් වගේ නෙවෙයි. කිසිම ගැස්සීමක් නැතුව වේගය වැඩි කරන්න මේකට පුළුවන්. ඔයාට දැනෙන්නේ නැහැ ගියර් මාරු වෙනවා. ඒ නිසාම රයිඩ් එක හරිම සැප පහසුයි. පර්ෆෝමන්ස් ගැන කතා කළොත් මේකේ තියෙන ස්පෝර්ට් මෝඩ් එක දාපු ගමන් වාහනේ නිකන් රොකට් එකක් වගේ වෙන්න ගන්නවා. හයිබ්‍රිඩ් වුණාට පාරේ ඕවර්ටේක් කරන්න බය වෙන්න එපා. ඕනම වෙලාවක මේකේ ක්ෂණික බලය තියෙනවා. ලංකාවේ වලවල් තියෙන පාරවල් වලට මේකේ සස්පෙන්ෂන් මාරම ගැලපෙනවා. සුව පහසුව උපරිමයි. ඒ වගේම බ්‍රේක් සිස්ටම් එක ගැන කිව්වොත් රීජනරේටිව් බ්‍රේකින් නිසා ඔයා බ්‍රේක් කරන හෝ වේගය අඩු කරන හැම වෙලාවකම බැටරිය charge වෙනවා. වගේම ඕනෑම වේගයකදී වාහනය පාලනය කරගන්න පුරුවන් සුපිරිම බ්‍රේක් පවර් එකක් තියෙනවා. Z Play එකට එන්නේ අඟල් 8 අති සුපිරි ඇලොයි ලීල්ස් එහෙම නැත්නම් ඇලොයි වීල් එක. ඒ ලුක් එක නිසාම වාහනයට ලොකු පෙනුමක් ලැබෙනවා. ටයර් ග්‍රිප් එක මාරම ස්ටේබල්. හයිවේ එකේ 120ට ගියත් වාහනේ පාරේ ඇලිලා යනවා වගේ දැනෙන්නේ ඒ නිසයි. වැදගත්ම දේ තමයි මේක. ලීටරයට කිලෝමීටර් 20ත් 25ත් අතර වැඩ කරනවා කියලා කිව්වොත් විශ්වාස කරනවද? නගරබද පාරවල් වලදී පවා ඉන්ධන පිරිමැස්ම අතින් මේක ලංකාවේ හොඳම SUV